අයිබෝවන් මම අද කතා කරන්න හිතුවා පොඩ්ඩක් ප්ලාස්ටික් පිළිබඳව. මොකද මේ ප්ලාස්ටික් පිළිබඳව කතා කරන්න නැතුව අපට මේක අත්හැරලා යන්න බෑ. මොකද දවසින් දවස මේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය එන්න වැඩි වෙනවා. මම දැක්කා ඊයේ පරිසර අමාත්‍යතුමාත් ප්‍රංශතානාපතිතුමාත් අතර පොඩි සාකච්ඡාවක් තිබිලා තියෙනවා මේ ප්ලාස්ටික් පිළිබඳව. ඒක ඉතින් හොඳ තත්ත්වයක්. ඉතින් අපිට පුළුවන් විදියට මේ ප්ලාස්ටික් භාවිතය තුරන් කරන්න පරිසර හිතකාමී නිෂ්පාදනය කරන ආයතනයක් විදියට ඒවට උදව් කරන්න ඕන. ඉතින් අපිත් පුළුවන් තරම් මේ ප්ලාස්ටික් භාවිතය අඩු කරලා පරිසර හිතකාමී නිෂ්පාදනයන් වෙත යොමු වෙන්න උත්සාහ කරමු. ඒ වගේම තමයි අපි යවට ඉන්න අපේ සියලු දෙනාත් ඒ පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරමු. ඒක තමයි අපේ අනාගත පරපුරට කරන්න තියෙන හොඳම දෙය. ඉතින් පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරලා පරිසර හිතකාමී නිෂ්පාදනයන් භාවිතා කරන්න කියලා අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.